හායි කොල්ලො සෙට් එකට මොකද වෙන්නේ ඔන්න ඉතින් මම අද අරගෙන ආවේ ගොඩක් දෙනෙක් බලන් හිටපු සුපිරි මොකද්ද තම්බ්නෙල් එකෙන්ම දකින්න ඇතිනේ මොකද්ද කියලා වෙන සර්වර් එකක් කොහොමද අපි හරියටම හදාගන්නේ කියලා තමයි අද අරගෙන ආවේ මගේ channel තාම subscribe කරලා දැන් මේකෙන් subscribe කරලා bell icon තෝල්කා set වෙමු එවනම් guys අද අපි යමු වීඩියෝ එකට අපි ඉතින් ඔන්න කෙලිම play store එක open කරාන් පස්සේ අපි යන් search bar එකට ගිහිල්ලා අපි සර්ච් කරමු දැන් මොකක්ද සර්වර් එකේ මම නම් ඉතින් තෝරගන්නේ ඉන්දුනීසියා සර්වර් කියලා. ඉන්දුනීසියන් VPN කියලා සර්ච් කරාන් පස්සේ එනවා පොඩි ඇප් එකක්. ඔය ලොක් එකක් වගේ ඇප් එකක් තියෙනවා. ඔය ඉතින් දන්නේ ඇප් ඕපන් කරලා පස්සේ ඉන්ස්ටෝල් කරන්න. ඉන්ස්ටෝල් කරාන් පස්සේ පොඩි MB ගණක් ඉතින් වෙන්නේ. ඔය සෙෂන් එක ලෝඩ් වෙනවා. ඔන්න ඕගොල්ලෝ එකටම ඕක ඩවුන්ලෝඩ් කරාන් පස්සේ ඕගොල්ලෝ ෆ්‍රී ෆයර් එකට ගිහිල්ලා ඕගොල්ලෝගේ account එක log out වෙලා ඉන්න ඕන. නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඕගොල්ලන්ට log out වෙලා හිටියන් පස්සේ ඕගොල්ලෝ අලුත් account එකකුත් හදන්නත් ඕන. ඔන්න ඉතින් මම email set එක වහලා තින්නේ. ඒක ඉතින් දන්නවනේ ඊට පස්සේ පාඩම ගියන් පස්සේ ඕගොල්ලෝ account එක හදන්න දන්නේ නැතිනේ add account කියලා ඔබලා ඊට පස්සේ ටිකක් වෙලා ඉන්න බලන්න load වෙන පොඩ්ඩක් lag ගණන් ගන්න එපා. ටිකක් වෙලා ඉමු. ටිකක් වෙලා හිටියන් පස්සේ ඉන්ට්‍රෝ තාම ආවේ නෑ. ඉතින් චෙකින් වෙනවා චෙකින් වුණාන් පස්සේ අපිට එයි ඕගොල්ලෝ ඒ කියන්නේ ඕගොල්ලෝ මේ account එක හැදුවාන් පස්සේ ෆ්‍රී ඒ කියන්නේ අර VPN එක on කරාන් පස්සේ මේ free fire එකට යන්න එපා ඕගොල්ලෝගේ server එක වෙනස් එකක් වෙයි ඒ හින්දා ඕගොල්ලෝ server එකෙන් අයින් වෙලා ඉන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ server එක කියන්නේ free fire එකට කියලා log out වෙලා ඉන්න. නැත්තම් ඕගොල්ලන්ට ඕගොල්ලෝගේ account එක නැත්තම් අනිවාර්යයෙන්ම වෙන account එකක් වෙනවා. අනිවාර්යෙන් sure ඉන්දුනීසියන් වෙනවා. ඒකයි කියන්නේ. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ email search කරලා ආවන් පස්සේ create account එකක් තියෙනවා. අන්න create account එක touch කරාන් පස්සේ උඩම එක දෙන්න. උඩම එක දුන්නාන් පස්සේ අපි වැටෙනවා ඔය වගේ තැනකට. වැටෙනාන් පස්සේ ඔයාගේ එකම නම දෙන්න. මම දෙනවා ඉතින් නම. අපි දෙමු. මගේ නම කියන්නේ ඉතින්. ඉතින් ඔය විදිහට ඕගොල්ලෝගේ නම කහගන්න. එකම පළවෙනි නම ඊට පස්සේ දෙවෙනි නමයි ඊට පස්සේ දුන්නාන් පස්සේ මේ වැටෙනවා දැන් අපේ උපන්දින මාසේ මම ඉතින් මොකක් හරි නිකන් දෙනවා බොරු එකක් දුන්නාන් පස්සේ අපි දාමු 19 කියලා දාමු 19 කියලා දැම්මන් පස්සේ අපි දෙනවා ඔය පුරුදු මාසේ අවුරුදු සෝරි ඉතින් ඔය දෙනවා මොකක් හරි වෙන එකක් දෙනවා අවුරුද්දක් දෙනවා 2010 කියලා ගහමුකෝ 2010 කියලා ගමන් පස්සේ ඉතින් ඕගොල්ලන්ට එනවා අපි මොක්කුද කියලා අපි මේල්ද ෆීමේල්ද ඉතින් මම ඉතින් මේල් දුන්නාන් පස්සේ ඔන්න ඔතේදී දෙවෙනි යට මේකක් තියෙනවා හදපු ඊමේල් එක. ඒක දුන්නාන් පස්සේ ඔයාලට තියෙනවා පාස්වර්ඩ් එකක් ගහන්න. මොකක් හරි පාස්වර්ඩ් එකක් ගහමු. මොකද මට පාස්වර්ඩ් දෙපාරක් තුන් පාරක් විතර වරද දෙනවා. ඉතින් මම ඉතින් මොකක් හරි පාස්වර්ඩ් එකක් දාලා දානවා කියන එක වැඩක් නෑ. ඕන නිකන් හදන්න ඕගොල්ලෝ පෙන්වන්න ඕන ඉඳලා. ඔන්න ඉතින් මම මොකක් හරි බොරු එකක් දෙනවා. ඒකත් වැරදි. ඊට පස්සේ අපි ඒක කට් කරලා වෙන එකක් දෙමු. ඒකත් වැරදි. ඊට පස්සේ අන්තිමට ඉලක්කම එක නිකන් ආදරය තමයි දෙන්නේ. ඊට පස්සේ අන්න ඔය විදිහට මම දෙනවා. දුන්නාන් පස්සේ ඔයා හදාගත්ත ඊමේල් එක ඔතෙන් වැටෙනවා. ඊට පස්සේ ඔතනින් පහළටම ගියාන් පස්සේ ඔය තියෙනවා පොඩි නිල් පාට මේකක් අන්නේ දුන්නාන් පස්සේ ඉතින් ඔයාලට account එක හැදෙනවා. හැමෝටම තේරෙන්න ඇති මම කියපු දේ තේරුම් නැත්නම් පාලින් කමෙන්ට් එකක් දාන්න. හරිද? ඔන්න ඉතින් ඔයාගේ account එක හැදුවාන් පස්සේ ඉතින් ඔයාලට load වෙනවා. ඔන්න පිළිගන්න load වෙනවා. ඊට පස්සේ ඔයා account එක හැදුවා කියලා තමයි load වෙන්නේ. ඔය කළු පාට ඉන්න වැටෙන්නේ මම දන්නේ මොකක්ද කියලා. ඔන්න ඉතින් ඔය විදිහට load වෙනවා. ඉතින් Google account එක save වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඕක save වුණාන් පස්සේ ඉතින් ඕගොල්ලෝ ඉතින් කෙලින්ම යන්න back වෙලා යන්න කෙලින්ම Play Store එකට. Play Store එකට ගියාන් පස්සේ search කරන්න අපි අර download කරගත්ත app එක open කරගන්න. මම ඉතින් Play Store එකකින් open කරන්න. ඉතින් ඕගොල්ලන්ට download වෙලා ඇති නේද phone එක. අන්න ඉතින් open කරගත්තාන් පස්සේ ටික වෙලාවක් යනකොට load වෙන්න අපි load වෙනකන් ඉතින් බලන් ඉමු. ඔන්න හරි.
ඉතින් ලෝඩ් වුණාන් පස්සේ ඔයා වැටෙන්නේ ඔන්න ඔය වගේ තැනකට තමයි. ඊට පස්සේ ඔය ඔන් කියන බටන් එක දෙන්න තාම වුන්නේ නැහැ. මේ ෆෝන් එක පොඩ්ඩක් ටච් එක අවුල් ගායිස් ගණන් ගන්න එපා. හරි ඔන් වුණා. ඉතින් ඔය විදිහට ඔන් වුණාන් පස්සේ ඉතින් ඔයාලට තියෙන්නේ උඩින් වැටෙනවා VPN يعني ඉන්දුෂන් කියලා වැටෙන්න ඕන. වැටුනේ නැත්නම් අයමත් ඕෆ් කරන්න. ඕෆ් කරද්දී ඔන්න ඒ වගේ තැනක් එකක් එනවා. ඊට පස්සේ ඔයා ඒක ඕකේ කරන්න. ඕකේ කරාන් පස්සේ අයමත් ඕෆ් කරන බලන තැන උබන්න. එව්වන් පස්සේ ඔන්න ඒ වගේ උඩින් වැටෙන්න ඕන. ඒත් මගේ තාම වැටිලා නැහැ. ඒ නිසා අයමත් ඕෆ් කරගන්න. ඕෆ් කරාන් පස්සේ ඒ බටන් එක එවුවාන් පස්සේ ඔය වගේ පොඩි මේකක් එනවා. ඒක yes දෙන්න. yes දුන්නාන් පස්සේ ඔක ඕෆ් වෙනවා. ඕෆ් වුණාන් පස්සේ ආයෙත් දෙන්න on. on දුන්නාන් පස්සේ උඩින් වැටෙනවා. ඔන්න මගේ වැටුණා එහෙම තැනක්. තැනක් නෙමෙයි සෝරි. එහෙම වැටුණා. ඔන්න වැටුනේ. මම වැටලා තියෙන්නේ ඔන්න ඔය වගේ එකක් වැටෙන්න ඕන නැත්තම් බෑ. ඊට පස්සේ ඔයා කෙලින් වාචින් කෙලින් වෙන ෆ්‍රී ෆයර් එකට ගියාන් පස්සේ ඔයා එකටම ලොග් අවුට් වෙලා ඉන්නේ. ඔයා ලොග් අවුට් වෙලා හිටියන් පස්සේ ඔයා හදපු ඊමේල් එකට යන්න. ඔයා වෙන කිසිම එකකට යන්නවා. හදපු ඊමේල් එකට යන්න. හදපු එකට ගියාන් පස්සේ ඉතින් ඔයාට ඉතින් ඊට පස්සේ ටච් කරාන් පස්සේ ඉතින් ඔයාට ඉතින් වැටෙනවා. ඉතින් ඒ සර්වර් එක හැදෙනවා. මම ඉතින් හදන වීඩියෝ ගෙනාව නැත්තේ ෆෝන් එක ලැග් වෙනවා ගයිස්. ස්ක්‍රීන් එක උඩට දාන්න බෑ. උන්නම් පස්සේ ඉතින් හැදුනන් පස්සේ ඔයා කෙලින් බැක් වෙලා ගිහලා මං කරාගේ ෆ්‍රී ෆයිල් මේ මොනවාද ඒ ඇප් එක ඩීලීට් කරලා දාන්න. ඔන්න ඉතින් මෙච්චරයි ගයිස් අද මං අදට වීඩියෝ ගෙනාවේ. මගේ channel එක තාම සබ්ස්ක්‍රයිබ් කරන්න මගෙන් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක තෝරලා වීඩියෝ සෙට් වෙන බෑ. දැන් වීඩියෝ ඉවරයිනේ. හරි. එහම හැමෝටම බුදු සරණයි බායි. මං ගියා. වීඩියෝ එක හොඳයි නම් පලින් කමෙන්ට්